දැන් අපි පහුගිය සතිවලදී අපේ එක්සෑම් ප්‍රැක්ටිස් එක යටතේ අපි කරේ පහුගිය අවුරුදු වල එක් එක් පළාත්වල කරපු පේපර්ස්. හැබැයි අද අපි තෝරගෙන තියෙනවා රොයල් කොලෙජ් එකේ රාජකීය විද්‍යාලයේ 2023 අවුරුද්දේ පේපර් එක. මේ පේපර් එක අපි ඩිස්කස් කරලා බලමු අපේ ලකුණු මට්ටම කොහොමද කියලා. පළවෙනි ගානට ආවම ඔයගලන්ට පේනවා සාමාන්‍ය එකතු කිරීමේ ගානක් තියෙන්නේ 46ට 729 එකතු කරන්නයි තියෙන්නේ. ඒතර අපි මේක හරියට පහලට ලියා ගන්න ඕනේ එක් එක් ස්ථානවල නිවැරදිව පිහිටන විදියට. ඒ කියන්නේ එක ස්ථානේ හරියට එක ස්ථානේ කට්ටිය 10 ස්ථානේ 10 ස්ථානේ කට්ටිය හරියට ඒ විදිහට ඉන්න ලියා ගන්න ඕන. ඒතර 6යි 9යි 15යි එකක් ඉතුරුයි 5යි 2යි 7යි මෙතන 7යි බලන්න 775 ආවද කියලා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ උත්තරේ. දෙවැනි ප්‍රශ්නේ අපිට අහලා තියෙනවා දී ඇති රූපයේ වෘත්තය තුල පිහිටි ලක්ෂයක් නම් කරන්න. ඒතර අපිට බොහොම පැහැදිලි වෘත්තය තුල පිහිටි ලක්ෂය තමයි B ලක්ෂය කියලා කියන්නේ. ඒතර වෘත්තය මත පිහිටි ලක්ෂය තමයි A ලක්ෂය. වෘත්තයෙන් පිටතින් එක්කෙනා තමයි C ලක්ෂය. අපි යමු ඊළඟට තුන්වෙනි එකට. 2 3 5 7 යන සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවේ ඔව් ඒක හරි. 2 හා 4 10 සාධක වේ වැරදි. මොකද 2 නම් 10 සාධකයක් වුණාට 4 10 සාධකයක් නෙවෙයි. මොකද 10 බෙදන්න බෑ 4න් ඉතිරි නැතු. කවුරු හරි සාධකයක් වෙන්න නම් ඉතිරි නැතිව බෙදිය හැකි කෙනෙක් වෙන්න ඕන. ඊළඟට අපෙන් අහනවා එක්තරා මොහොතකදී රූපවාහිනී තිරයේ වේලාව 9:59 ලෙස සටහන් විය. ඒතර ඊළඟ මිනිත්තුව වෙච්ච ගමන් මේක මොකද වෙන්නේ? මෙයා 10යි නේද? පැය 10යි මිනිත්තු බිංදුවයි. හරිනේ. 9:59 ඉඳලා මිනිත්තුවක් ආපු ගමන් 10යි. පස්වෙනි ගාන ඍණ 2 සහ ධන 2 අතර ඇති සියලු නිකිල මේ වගේ ප්‍රශ්නයක් අපි මීට කලිනුත් කරා. නිකිල කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා. එතකොට අතර කිව්වහම දෙපැත්ත දෙන්න ගන්න බෑ. එතකොට අපිට එන්නේ ඍණ 1යි බිංදුවයි 1යි. ඔය තුනම තියෙනවා නම් තමයි ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙන්නේ. ඊළඟට 6 වෙනි එක බෑග් එක රතු පබළු 3යි නිල් පබළු 7යි තියෙනවා. රතු පබළු ප්‍රමාණය මුළු පබළු ප්‍රමාණයෙන් භාගයක් ලෙස. දැන් ඔක්කොම පබළු තියෙනවා ළමයි 10ක්. ඒතර 10න් රතු පබළු තියෙන ප්‍රමාණය 3යි. ඒතර අපේ උත්තරේ 10න් 3යි කියලා ලියන්න පුළුවන්. 7 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා රූපයේ දැක්වෙන ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. අපි ලියාගමු පරිමිතිය. මේකේ තියෙනවා සෙන්ටිමීටර සහ මිලිමීටර කොටස්. සෙන්ටිමීටර 6යි එක්කෙනෙක්. එතකොට එක්කෙනෙක් සෙන්ටිමීටර 6යි. එතකොට එයාට මිලිමීටර නැහැ. තව එක්කෙනෙක් 7යි. එයාටත් මිලිමීටර නැහැ. අනිත් එක්කෙනා සෙන්ටිමීටර 8යි මිලිමීටර 3යි. ඉතින් ওই ටික පහලට එකතු කරා නම් උත්තරය අපිට ලැබෙනවා කීයද? 6යි 7යි 13යි 13යි 8යි 21යි සෙන්ටිමීටර මිලිමීටර 3යි. ඔක තමයි උත්තරේ. ඊළඟට අපි යනවා 8 වෙනි ගානට දශම සංඛ්‍යා දෙකක් අඩු කරන්න තියෙන්නේ. අපි හරියටම අඩු කරන්න බලමු. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන 2න් 9ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් ඉල්ල ගන්න ගියා මෙයා බිංදුවයි. ඒ නිසා මෙයා ඉල්ල ගන්නවා මෙයාගේ. නේ? දැන් බිංදුවට බෑනේ දෙකට එකක්වත් දෙන්න. ඒ නිසා මොකද කරන්නේ? බිංදුව ඉස්සෙල්ලම 3න් එකක් ඉල්ලගෙන මෙයා මෙතන 10 වෙලා මෙයා 2 වෙනවා. මේ 10න් එකක් මේ පැත්තට දුන්නාම මෙයා 12 වෙලා මෙයා 9 වෙනවා. ඔක හරියට පැහැදිලිව ලියා ගන්න ඕන. නැත්තම් පැටලෙනවා. ඒතර 12න් 9ක් අඩු කරාම 3යි, 9න් 9ක් අඩු කරාම 0යි, 2න් එකක් අඩු කරාම 1.03යි කියලා අපිට උත්තරයක් ලැබෙනවා. මේ අඩු කරන ඒවා හරියටම ලියා ගන්න ඕන. right. ඊළඟට එන්න 9 වෙනි ප්‍රශ්නෙට. රූප සටහනේ දැක්වෙන සමූහය සුදුසු පරිදි ගොඩවල් දෙකකට වෙන් කරන්න. අපිට පුළුවන් ළමයි මේ පැත්තට දාන්න ග්‍රෑම් සහ කිලෝග්‍රෑම්. මේ පැත්තට දාන්න පුළුවන් L සහ ml. මොකද්ද මේකට ගැළපෙන නම් දෙක? මේ තියෙන්නේ
ස්කන්ධය මනින ඒකක. මේ පැත්තේ තියෙන්නේ මොනවද? ද්‍රව ප්‍රමාණ මනින ඒකක. ඔන්න අපි ගැළපෙන නම් දෙකක් දුන්නා. ඊළඟට එන්න 10 වෙනි ප්‍රශ්නෙට තුනෙහි දෙවනි බලය තුනෙහි දෙක කියලා කියන්නේ තුන ගුණ කිරීම තුන උත්තරේ 9යි. 11 වෙනි ප්‍රශ්නේ තියෙනවා කුඩා කොටුවක වර්ගඵලය මේ රූපේ තියෙන කුඩා කොටුවක වර්ගඵලය 1 වර්ග සෙන්ටිමීටර්. අපි බලමු. සම්පූර්ණ කොටු කීයක් තියෙනවද බලන්න ඉස්සෙල්ලම. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි සම්පූර්ණ කොටු 18ක් තියෙනවා. ඊළඟට භාග කෑලි තියෙනවා මෙතන 2යි. එතකොට එතනින් එනවා එකක්. මේ දෙන්නගෙනුත් එකක් හැදෙනවා. මේ දෙන්නගෙනුත් එකක් හැදෙනවා. ඒ අනුව ඔක්කොම තියෙනවා කීයක්ද? 18යි 3යි වර්ග සෙන්ටිමීටර 21යි. බලන්න පරිස්සමෙන් ඉස්සෙල්ලම ප්‍රධාන කොටු ටික ගණන් කරගත්තා. ඊළඟට භාග කෑලි දෙක දෙක සෙට් කරලා අපිට පුළුවන් වුණා එතනින් 3ක් හදාගන්න. ඒතර වර්ග සෙන්ටිමීටර 21යි 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. වෙළෙන්දෙකු ළඟ තිබූ බිත්තර ප්‍රමාණය ආසන්න 10 ගුණාකාරයට වැටයූ විට 70ක් විය. ඔයගලන්ට මතක ඇති මේ වගේ ප්‍රශ්න අපි පන්තියේ ලියලා කරපු හැටි. එතකොට 70ක් වෙන්න නම් ළමයි මෙතන තිබිලා තියෙන්න ඕනේ එක්ක 65 ඉඳන් 65 66 67 68 69 70 71 72 73 74 මෙන්න මේ අගයන්ගෙන් එකක් වෙන්න එපෙයි. හැබැයි මෙතනින් 3ක් නරක් වුණායින් පස්සේ කීයක් වෙනවද? මෙයා 3ක් අයින් වුණාම 62 වෙනවා. මෙයා 63 වෙනවා. මෙයා 64 වෙනවා. මෙයා 65 වෙනවා. මෙයා 66 වෙනවා. මෙයා 67යි. මෙයා 68යි. මෙයා 69යි. මෙයා 70යි. මෙයා 71යි. මේ මොකක් වුණාමද? 3ක් අඩු වුණා. දැන් ඉතිරි ප්‍රමාණය 10ට වැටෙවුවාම 60ක් වෙන්න පුළුවන් කොතනින්ද? මේ ටිකෙන් ළමයි වැටෙවුවාම 60ක් වෙන්න නම් ඒ ටික අනිවාර්යයෙන්ම 65ට අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ තුන තමයි දැන් තියෙන ප්‍රමාණය වැටෙවුවාම 60ක් හැදෙන උත්තර ටික. එතකොට පරිස්සමෙන් මුලින් තිබ්බ ප්‍රමාණ ටික හිතලා ඒ කියන්නේ අපි මුලින්ම ලිව්වේ වැටෙවුවාම 70ක් කියන ඒවා. එතකොට අපි දන්නවා 65යි 74යි කියන අගයන් අතර තියෙන ටික තමයි නේද? එතකොට ඒ වෙලාවට අපි දන්නවා 65 සිට 74 තෙක් තියෙන ටික තමයි වැටෙව්වාම 70ක් හදන ටික. හැබැයි දැන් 3ක් නරක් වෙච්ච නිසා 3ක් අඩු කරන්න එපේ. අපි හැම එකෙන්ම 3ක් අඩු කරලා ලියමු. ඊට පස්සේ ඒ අඩු කරලා ලියපු කට්ටියව වැටෙව්වාම 60ක් වෙන්න ඕනේ. තොර 60ක් වෙන්න නම් ඒක 65ට අඩු වගයන් වෙන්න ඕනේ. මොකද 65 වෙච්ච ගමන් 70 පැත්තට යනවා. එතකොට ළමයි අපෙන් අහනවා වෙලෙන්දා ළඟ තිබූ මුළු බිත්තර ප්‍රමාණය. ඒ කියන්නේ කලින් තියෙන ඉඩ තිබ්බ බිත්තර ප්‍රමාණයට ගන්න පුළුවන් අගයන් මොනවද? හරිම පරිස්සමෙන් මෙන්න මේ තුන් දෙනාව උත්තරයට ගන්න ඕනේ. කියන්නේ 65 66 67. උත්තරය අහන්නේ දැන් අඩු වුණාන් පස්සේ නරක් වුණාන් පස්සේ තියෙන ප්‍රමාණය නෙවෙයි. එහෙනම් වෙලෙන්දා ළඟ තිබූ මුළු බිත්තර ප්‍රමාණයට ගත හැකි අගයක්. ඒකට එන්නේ 65 66 67. ඊටාම හොඳ ප්‍රශ්නයක්. එන්න ඊළඟට 13 වෙනි ප්‍රශ්නෙට මෙම රූපය සංවෘත සරල රේඛීය රූපයක් බව නිමල් පවසයි. මෙම ප්‍රකාශය අසත්‍ය වේ නේ අසත්‍ය වේ. ඇයි ඒ? ඒ කියන්නේ ළමයි මේ රූපය සංවෘත බව ඇත්ත වැහිලා තියෙන්නේ. හැබැයි මේ රූපේ එක රේඛාවක් නේ. මෙන්න මෙයා සරල රේඛීය නෑ. ඒ නිසා මේ නිමල් කියන කතාව සම්පූර්ණයෙන් වැරදි. 14 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ ප්‍රමාණය මිලිලීටර වලින් ලියන්න කියලා තියෙනවා. ලීටර 3ක් කියන්නේ මිලිලීටර 3000ක්. ඒකට තව 65කුත් එකතු වුණාම 3065යි ml. ඒක තමයි 14 වෙනි ප්‍රශ්නේ උත්තර. ඊළඟට 15
පහත දැක්වෙන ප්‍රකාශ විචල්්‍යයක්ද නැතහොත් නියතයක්ද යන්න ලියා දක්වන්න. වෙළඳ පොලේ සහල් කිලෝග්‍රෑමයක මිල ළමයි වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක විචල්්‍යයක්. සතියේ දින වෙනස් වෙන්නේ නෑ. ඒක අනිවාර්යෙන්ම නියතයක්. සතියේ දින ප්‍රමාණය වෙනස් වෙන්නේ නෑනේ කවදාවත්. ඒ නිසා ඒක නියතයක්. ඊළඟට 16 අපිට තියෙනවා එකතු කිරීමක්. හරි පරිස්සමෙන් කරන්න ඕන එකක් ළමයි. දැන් මෙතන බිඳුවට 5ක් එකතු වුණාම තමයි 5 වෙන්නේ. 6ට මෙතන 4 හැදෙන්න නම් 6යි 8යි 14 වෙලා තියෙනවා. පරිස්සමෙන් බලන්න. 6යි 8යි 14 වෙලා එකක් එහා පැත්තට ගියා කියන්නේ දැන් එතන තියෙනවා 4ක්. එහෙනම් මේ 4 ආපහු 3ක් කරනවා කියන්නේ මෙතන හදලා තියෙන්නේ 3ක් නෙවෙයි 13ක්. 4ට හරි. එතකොට 13ක් හදනවා කියලා කියන්නේ 4ට එකතු වෙලා තියෙන්න ඕන කීයද? 9යි. හරිම පරිස්සමෙන් හදන්න ඕන ගාන. එතකොට 985ක් එන්න ඕන දකුණු පැත්තේ හිස්තැන. දැන් අපි දන්නවා මෙතන 13ක් හදපු නිසා එකක් මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ 5යි 1යි 6යි. එහෙනම් මෙතන හිස් කොටුවට එනවා 2ක්. බලන්නේ උත්තරය ආවද කියන්නේ? 2යි 985 ගත්තද? very good. ඊළඟට අහලා තියෙනවා විශාලතම ඒකක භාගය ලියන්න. විශාලතම ඒකක භාගයේ විදියට අපිට ගන්න පුළුවන් අගය තමයි 2න් 1. ඇයි එහෙම වෙන්නේ? යට ඉලක්කම පුංචි වෙන්න තමයි භාගය විශාල වෙන්නේ. එතකොට 2ට වඩා පුංචි කරන්න බෑ යට තවත්. එතකොට එන්නේ 1නේ. එතකොට 1න් 1 කියන්නේ පූර්ණ සංඛ්‍යාවෙන් 1. එතකොට ඒක ඒකක භාගයක් වෙන්නේ නැහැ. ඒ නිසා උත්තරේ තමයි 2න් 1. හොඳ ප්‍රශ්නයක් ඒක. ඊළඟට 18 3/5ට තුල්‍ය අනුපාත දෙකක්. කො බලන්න. මෙයාට තුල්‍ය අනුපාතයක් ලියන්න පුළුවන් මුලින්ම 2න් වැඩි කරලා දෙන්නම 6/10. ඔන්න පළවෙනි එක. මෙයාවත් 2න් වැඩි කරා, මෙයාවත් 2න් වැඩි කරා. තව එකක් අපිට ලියන්න පුළුවන් දෙන්නවම 3න් වැඩි කරලා. ඕනනම් 10න් වැඩි කරලා ලියමු. 30/50. ලේසියිනේ. මෙයාව 10න් වැඩි කරා, මෙයාවත් 10න් වැඩි කරා. එතකොට 30/50. එකක් ලිව්වා 2න් ගුණ කරලා අනිත් එක නා ලිව්වා 10න් ගුණ කරලා. 19 වෙනි ප්‍රශ්නේ ප්‍රගණන ලකුණු වලින් අපිට අහලා තියෙනවා 19 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙතනින් නිරූපිත අගය කීයද කියලා. ළමයි මෙතන නිරූපිතයි 5 මිටි 2යි තව තනියෙන් ඉන්න 3 දෙනයි ඔක්කොම 5යි 5යි 10යි 3යි 13යි. මෙන්න අපි එනවා අවසාන ප්‍රශ්නෙට. උතුරු දිශාවට මුහුණලා ඉන්න සඳුන්ගේ දැන් ඔන්න උතුරු දිශාව මේ පැත්තේ වම් අත පැත්තේ දැන් මේ පැත්තට තමයි මෙයා මූණ දාලා ඉන්නේ. හරි මේ පැත්තට මූණ දාලා ඉන්නේ වම් අත පැත්තේ තියෙනවලු පාසල. මේ වම් අත පැත්තේ පාසල. දකුණු අත පැත්තේ තියෙනවලු බැංකුව. බලන්න රූපය ඇඳගත්තාම වැඩේ ලේසි. පාසල පිහිටා ඇත්තේ බැංකුවට කුමන දිශාවෙන්ද? උතුරු දිශාවට තමයි සඳුන් මුහුණලා ඉන්නේ. ඒතර සඳුන්ගේ වම් අත පැත්තේ තියෙනවා පාසල, දකුණු අත පැත්තේ තියෙනවා බැංකුව. හරිනේ. එතකොට අපේ පාසල පිහිටා ඇත්තේ මොන දිශාවේද? නේද? බස්නාහිර දිශාවෙන්. හරිද උත්තරේ? දැන් මේ ටිකේ එකතුව අරගෙන පළවෙනි පත්‍රයට 40න් කීයද කියලා ලකුණු දාගන්න. දාගෙන මට chat එකට දාන්න ඉක්මනට. දැන් බලන්න අපේ ඉලක්කය තමයි ලකුණු 35 පන්න ගන්න එක. කීයක් අරගෙන තියනවද කියලා බලන්න මේ වෙනකොට.